සුබෝදෑසනක් අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා ඔහේ සිට හෝටන් තැන්න දක්වා යන මේ සොඳුරු සංචාරය වෙත. නමුත් මීට ප්‍රථම අප විසින් ඉදිරිපත් කළ ඔහේතෙක් බොරලන්ද කැලෑව තුළින් ආයේ රූප රචනාව ඔබ තාමත් නැරඹුවේ නැතිනම් එය නරඹා මිය නැරඹීම ඉතා වටිනා බව මා සිහිපත් කරන්න කැමතියි. ඉතින් අපගේ සංචාරයේ දෙවන දිනයේ අලියම 5:45ට පමණ අපි ඔය දුම්රිය ස්ථානය අසලින් ගමන් කරන ආකාරය තමයි ඔබ මේ දුටුවේ. ඔබ කොළඹ දෙස සිට පැමිණ දුම්රිය මගින් හෝටන් තැන්න නැරඹීමට අදහස් කරන සංචාරකයෙක් නම් ඔබට ආසන්නම දුම්රිය ස්ථානය තමයි මේ දිස් වෙන්නේ. ඒ ඔය දුම්රිය ස්ථානය. ඔබට දැන් දිස්වන දුම්රිය මගින්ද ඔබට උදයෙන්ම ඔහිය වෙත ළඟාවීමට පුළුවන්. ඔබත් ඉර උදාව බැලීමට යාමට අපේක්ෂා කරන සංචාරකයෙක් නම් මෙම දුම්රිය 5:50ට පමණ දුම්රිය ස්ථානයට පැමිණියා. මේ දුම්රිය බදුල්ල දෙසට තමයි මේ ගමන් කළේ. ඉතින් ඔබ දකින මේ දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ 3වෙනියට තියෙන උසම දුම්රිය ස්ථානය. යමු අපි ඉදිරියට. මෙහි සිට හෝටන් තැන්න දෙසට ඇත්තේ කිලෝමීටර් 5ක වගේ දුරක්. ඔබට මෙහි සිට ඇවිදගෙන යන්න අදහස් කරනවා නම් ඔබේ මිත්‍රයන් සමග එහෙම නැත්නම් ත්‍රිරෝද රථයකින් බයිසිකලයකින් හෝ ඔබේම වාහනයකින් හෝටන් තැන්න දෙසට යන්න ඔබ අදහස් කරනවා නම් ඉතින් එය ඉතාමත් පහසුයි. මොකද හෝටන් තැන්න පිහිටලා තියෙන කිලෝමීටර් 5ක වගේ ආසන්න දුරකින්. ඉතින් අපි ඔහියට සමුදෙමින් හෝටන් තැන්න දෙසට මේ ආකාරයෙන් ගමන ආරම්භ කළා. ඒ ගමනේදී අපිට මුලින්ම හම්බුණා මේ සරස්වති දේව මන්දිරය. අපි මුලින්ම එතන නැවතිලා පඳුරු දාලා යන්නත් අමතක කළේම නෑ. සරස්වති දෙවියන් වන්දනා කරලා නැවතත් ගමන ආරම්භ කරනවා කියලා අපි තීරණය කළා. ඉතින් සරස්වති මෑණියන් වන්දනා කරලා නැවතත් අපි ගමන ආරම්භ කරමු. සොඳුරු සංචාරයේ යම් දුර ප්‍රමාණයක් මෙවැනිම ෆයිනස් ගස් විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වෙනවා. ඉතින් මේ වෙන විට ඔබට පේනවා ඇති විනාඩි 6ක ප්‍රමාණ කාලයක් තමයි අපිට තියෙන්නේ හෝටන් තැන්නට ළඟා වෙන්න. යමු මේ සොඳුරු ෆයිනස් ගස් අතරින් ඉදිරියට ඒ ලස්සන ඉර උදාව බලන්නට. ඉදිරියට යන විට ඔබට තේරේවි අපි වංගු කරකවමින් කන්ද මුදුනට නැගගෙන යඟගෙන යනවව. ඉතින් මේ ඉදිරියට යද්දී ඇත්තෙන්ම මම අහම්බෙන් ලස්සන දර්ශනයක් දුටුවා. ඔගොල්ලෝ දැන් දුටුවද ඒ දර්ශනය? ඒ ලස්සන ඈතින් ඉර උදාවී තියෙනවා. මං හිතන්නේ දැන් ඔබට ඒ කැමරා කාචයට පේනවා ඇති. බලන්න කොච්චර ලස්සනද. ඒ දර්ශනය කොච්චරනම් ලස්සනද බලන්න. ඒ ඉර උදා වෙලා තියෙන ආකාරය කෙතරම් සොඳුරු දසුනක්ද. ඉතින් අපිට වාහනය නවත්තලා ඒ දෙසට දිවගෙන යන්න තරම් සිතුණා. ඒ තරම්ම ඇහැට ඉතාමත් ලස්සන දර්ශනයක්. අපි දැනගත් ආකාරයට ඉර උදාව නරඹන්න ඉස්සරහා view point එකක් ඉදිරියේ තියෙනවා. හැබැයි අපි වාහනය නවත්තලා ඉර උදාව බලන්න යන්න තීරණය කරා. ඉතින් අපි මේ ආකාරයට අපිට ඉස්සරහදිත් හම්බෙන හැම තැනදීම වාහනය නවත්තලා ඉර උදාව බලන්න අමතක කළේ නෑ. යමු අපි තව ඉස්සරහට. හරි ලස්සන දර්ශන ටිකක් මේ බලන්න
කොච්චර ලස්සන දර්ශනයක්ද. හෝටන් තැන්නට යන මේ මාර්ගයේ ඉතාම වටිනා දර්ශනයක් තමයි ඔබට දකින්න තියෙන්නේ. බලන්න ඒ ඈත පේන දර්ශනය ඉර උදාවත් සමග අර ඈත නිල් පාටින් ඈත ඉර පේන ආකාරය බලන්න. අර නිල් පාට තීරයේ ඒ දර්ශනය කොච්චර ලස්සනයිද. නැවතිලා බලන්නම ඕනෙමයි ඒක. යමු ඉස්සරහට. තව ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලා ගොඩක් ආස වෙයි. ඇත්තෙම දාලා යන්න හිතෙන්නේ නැහැ. හරිම ලස්සනයි. ඒත් යමු ඉස්සරහට. මොකද මෙතන තමයි view point එක තියෙන්නේ. මේ view point එකට එන්න කලින් ඇත්තටම ඉර උදා වුණා. ඒ නිසා තමයි අපි නැවතිලා බැලුවේ ලස්සන තැන් වලින්. මේ බලන්න කොච්චර ලස්සනයිද? හරිම ලස්සනයි. ඒක වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි. හැබැයි ඔයත් කවදා හරි S2 ඒ ලස්සන බලන්නම ඕනේ. හෝටන් තැන් ඉඳලා ඒ පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක ඒ බලද්දි දෙස් විදෙස් අපි හැමෝගෙම ඇස් වලට කඳුළු වෙන තරම් ලස්සනයි. නොදැනුවත්වම හෝටන් තැන්නටම පිවිසුනා නේද? යමු ඒ සුන්දර වැසි වනාන්තරය දෙසට. ඔබ මේ පිවිසිලා ඉන්නේ ලංකාවේ පිහිටි උසම තැනිතලා භූමියට. මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක් 2300ක් අතර පමණකින් උස මධ්‍යම කඳුකරයේ පිහිටලා තියෙන උසම තැනිතලා භූමිය තමයි අපි මේ ඉන්නේ. තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය මේ වනෝද්‍යානය තමයි. මේ වනෝද්‍යානයේ මුලින්ම හැඳින්වෙන්නේ මස්සෙලිය නමින්. නමුත් ශ්‍රීමත් හෝටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පස්සේ මෙය හෝටන් තැන්න නම ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න අපි ආවා පිවිසුමට. ප්‍රථමයෙන්ම ඔබට දැක ගන්න පුළුවන් නියාමනයන් තියෙනවා අපි අනුගමනය කළ යුතු. ඔබ හෝටන් තැන්නේ ස්වභාවික මන්පෙතට යන සංචාරකයෙක්ද එහෙමත් නැතිනම් ඔබ පට්ටිපොළ දෙසට යන්නේක්ද මේ සෑම දෙනාටම මේ පිවිසුමට අනිවාර්යයෙන්ම එළඹීමට වෙනවා. ඉතින් මේ හරහා තමයි ඔබට යන්න තියෙන්නේ. මේ යන මාර්ගයේ හවස 4න් පස්සේ පට්ටිපොළ මාර්ගය වසා තබනවා. ඒ වගේම තමයි ඔබට මේ දිස්සන ආකාරයට හෝටන් තැන්න ස්වභාවික මංපෙතට හවස 2න් පස්සේ ඔබට ඇතුල් වෙන්න බෑ. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ටිකට් කවුන්ටරය දෙසට. මෙහි ඔයාලට පේනවා දේශීය විදේශීය වැඩිහිටි ළමා ඒ වගේම වාහනවලට අය කරන ගාස්තු කොයි වගේද කියලා. මං හිතනවා ඔබට හොඳින් පේනවා ඇති කියලා. ඉතින් අපි ටිකට් කවුන්ටරයට වෙලා ඉන්නේ දැන් මේ ටිකට්ස් ලබා ගන්න. ඉතින් ඔබ හෝටන් තැන්න ස්වභාවික මාන්පෙතට යන සංචාරකයෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට පැමිණිය යුතුයි. මෙතනින් ටිකට් පතක් රැගෙන ඔබ ඉදිරියට යා යුතුයි වාහනේ. ඉන්පසු වාහනය ගාල් කර තමයි අපිට අර කිලෝමීටර් 9 ප්‍රමාණය ඇවිදගෙන යන්න තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙන නියාමයන් හොඳින් කියවන්න. මේ තියෙනවා ඔබට ඩ්‍රෝන් වැනි දේ අතුලට ගෙනියන්න බෑ. ඒ වගේම තමයි මේ කාල සීමාවන් ඒවත් හොඳින් ඔළුවේ තියාගන්න ඔබ හෝටන් තැන්නට යාමට පෙර. ඔන්න අපි අපේ ටිකට් එක ගත්තා. අපේ ටිකට් පතට උනේ අපි දෙදෙනාට සහ වාහනයට රුපියල් 1300ක මුදලක්. ඒ වගේම තමයි හෝටන් තැන්නේ ශාක විශේෂ 101ක් පමණ තියෙනවා. එහි 49ක් ශ්‍රී ලංකාවට ආවේනික ශාක. ඒ වගේම තමයි පක්ෂීන් 98ක් විශේෂ ඉන්නවා. ශීරපායි විශේෂ 14ක් ඉන්නවා. උභයජීවීන් 16ත් 20ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම සමනලයින් විශේෂ 40ක් පමණ ඉන්නවා. ඉතින් අපි හෝටන් තැනට පිවිසෙන්න පෙර නියාමනයන්ට අමතරව ඒ සඳහා ඒ හෝටන් තැන්නේ ඇතුළත ඇති මාර්ග සිතියමත් ඔබට මෙතන දිස්සනවා. ඉතින් ඒවත් හොඳින් බලලා ඔබ පිවිසෙන්න හෝටන් තැන්නට. ඒ වගේම තමයි
නියාමනයන් නැවත නැවතත් ඔබට ඉදිරියේදීත් අර මේ මාර්ගය ඉදිරියේදී හම්බෙවි. අපි බලමු ඉදිරියට යමු. හෝටන් තැන්න පිළිබඳව මේ හැඳින්වීමත් එක්කම නැවත නැවතත් ඉදිරියේදී ඔබට පේනවා නියාමනයන් ඔබට නැවත පෙන්නනවයි. මොකද මේ ලස්සන ජාතික වනෝද්‍යානය අපිට ඉදිරි පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීම සඳහා ඉතින් ඔබ මේ නියාමනයන් හරියට පිළිපදින්න. ඒ ඔබේ වගකීමක්. මොකද ඔබ ටොපි කොලයක්වත් මෙහි දමා යන්න නම් සිතන්නවත් එපා. ඒ වගේම තමයි මෙහි තියෙන විශේෂිත පැලෑටි ඒව රැගෙන යන්නත් කිසිසේත්ම ඔබ හිතන්නවත් එපා. මේ නියාමනයන් කියවගෙන යන ගමන් යමු ඉදිරියට. ඉතින් මේ නියාමනයන් වලට දැඩිව කටයුතු කරන්න. ඔන්න අපි ඉස්සරහදී දකිනවා අපේ ප්‍රථම පක්ෂය. අපි පක්ෂියෙක්ව තමයි අපි ඉදිරියේදී මේ ඔබ දකින්නේ ඒ පක්ෂියා. මේ ශ්‍රී ලංකාවට ආවෙනික වූ ලංකාවේ ජාතික පක්ෂියා. බලිකුකුලව තමයි අපි ඉස්සෙල්ලාම මේ ගමනේදී දුටුවේ. ඉතින් තවත් මම කලින් කිව්වා වගේ පක්ෂීන්, ශිරපායින් විශේෂ ගොඩක් අපිට ඉදිරියේදී හම්බෙයි. අපි මුලින්ම මේ බලිකුකුලත් සමග පොඩ්ඩක් කතා කරලා යමු මේ සුන්දර චාරිකාව ඉදිරියටම. ඉතින් හෝටන් තැන්න ගැන කතා කරද්දි දෙස් විදෙස් කාගෙත් නිත් සිත් ආකර්ෂණය කළ ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන සුන්දරම භූමියක්. ඉමක් දැකිය නොහැකි ගෝලීය වස්තුවක් වූ මේ ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් ඉතා විශේෂ අසිරිමත් වනෝද්‍යානයකට තමයි මේ ඔබ පිවිසුනේ. ඉතින් මෙහි සඳහන් කරලා තියෙනවා ඔබට කිසියම් අනතුරකට මුහුණ දෙන්න වුණොත් 1992 කියන නම්බරයකට කතා කරන්න කියලා. හැබැයි පොඩි ගැටලුවකට තියෙන්නේ ඔබට sannivedana සමාන වෙලාවට sannivedana හැකියාවල් දුරකථන ක්‍රියාත්මක වීම ඇත්තම මේ වනාන්තරයේ ඇතුලේ නම් ඉතා අපහසුයි. ඒ කියන්නේ අර නෙට්වර්ක් කියන දේ නම් මේ වනාන්තරයේ ඇතුළත නැහැ. නමුත් හදිසියේ ඔබට අවශ්‍ය වුවොත් මේ හදිසි අමතුම ඔස්සේ 1992 ඔස්සේ ඔබට කතා කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ මම්පෙතේදී කොටියේ කමු වුණොත් ඔබ හැසිරෙන්න ඕනේ කොහොමද කියන දේ තමයි ඔබට නැවත නැවතත් මේ නිවේදනය වෙන්නේ. කියන්නේ ඔබ වැඩි කලබල වෙන්නේ නැතුව ඔබ ඊටමත් බය නැති කෙනෙක් විදියට ඉන්න කියලා තමයි මේ වෙලාවේ මේ නිවේදනය කියලා තිබ්බේ. ඉතින් බලන්න මේ සුන්දර වනෝද්‍යානය මේ සොයා යන්නෙකුට අප රටේ පරිසර පද්ධතියක හමු නොවන ඇත්තම අපූර්වතම හුදකලාවකින් යුක්ත සුන්දර තැනිතලාවක් හම් වෙනවා. මේ බලන්න මේ සුන්දර ජෛව විවිධත්වයේ උරුමකම් කියන මේ සුන්දර හෝටන් තැන්න පිවිසෙද්දිම ඔබට තේරෙනවා නේද? මේක මං කලින් කිව්වා වගේම ලංකාවේ පිහිටි උසම තැනිතලා භූමියක්. ඉතින් මේ තැනිතලා භූමියේ ඔබ ගමන් කරද්දී ඔබට මග දෙපස අනිවාර්යයෙන්ම දක්නට හම්බෙන සත්වයක් තමයි ගෝනා. ඉතින් මේ අපි කලින් නැවතලා සිටියේ මං කලින් රූප රචනාවේදී ඔබට සඳහන් කරපු අයිසි ෆෝල්ස් හෝටලේ අපිට දුන්න උදේ ආහාරය ගන්න තමයි අපි ලෑස්ති වුණේ. ඉතින් ඒ අතරතුර මග දෙපස ලස්සන බලමින් විශේෂිත වූ සතුන් ලෙපර්ඩ් ඉන්නවදත් බලමින් තමයි අපි මේ යන්නේ. ඒ යන අතරතුර අපිට ලස්සන ගෝනු රෑනක් හම්බුණා. ඉදිරියේදී ඔබ දකීවි. යමු ඒ ලස්සන සංචාරය දෙසට. ඒ වගේම ඔබ මේ හෝටන් තැන්න වනාන්තරයේ ඇතුලේ සංචාරය කරද්දී ඔබට තේරේවි යම් කිසි කුරු වනාන්තරවල ස්වභාවයක්. ඒ කියන්නේ ඉතා
උස ගස් නෙවෙයි මේ හෝටන් තැන්න භූමිය තුළ පිහිටලා තියෙන්නේ. තව ඇතුළට පිවිසෙද්දී ඔයාලට ඒක හරියටම තේරෙයි. වනාන්තරයේ ඇතුළට පිවිසෙද්දී. මොකද ඔබට නැවතත් මේ වාහන ටික ගාල් කරලා අන්න පේනවා නේද ඈත ගෝන්නු ඉන්නවා. ඒ ගෝන්නු රැලක් තමයි අපි දැක්කේ. ඉතින් මේ වාහන දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ වාහන ගාල් කරන ස්ථානයට. මෙතන ඔබ වාහනේ ගාල් කරලා ඔබ නැවතත් ඔබේ බෑග් එකේ ඔබ ගෙනියන හැමදේම චෙක් කරලා ඔබේ විස්තර ඒ කවුන්ටරේ ලියාගෙන තමයි ඔබව ඉදිරියට යවන්නේ. ඒ ඉදිරියේ ඔබට කිලෝමීටර් 9ක ප්‍රමාණයක් ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් ඔබ එය සිහිපත් කරගෙන යන්න ඕන ඔබ මේ ගමන යාමේදී. ඔබ කිලෝමීටර් 9ක් ඇවිදලා එන්න ඕනේ ඔබ ඇතුළු වුණාට පස්සේ. මොකද ඔබ යන වෙලාවත් එක්ක ඔබ දෙකට ආසන්න වෙලාවක යනවා නම් ඉතින් ඔබ මතකයේ තියාගන්න ඕනේ ඔබ නැවත එන්නත් ඕනේ කියන එක. ඉතින් ඒ වෙලාවල් කළමනාකරණය කරගෙන ඔබ පිවිසෙද්දී ඒ පිළිබඳව මේ පේන ආකාරයට කරුණු දැනගෙන ඇතුල් වෙන්න. ඉතින් අපි ආවේ ඔහිය ප්‍රදේශයේ ඉඳලා ඒ වගේම අපිට ඊළඟට යන්න තියෙන මේ පෙන්නන පාර පට්ටිපොළ නානුඔය මාර්ගය. ඉතින් අපි යමු ඉදිරියට හෝටන් තැන්න දෙසට. දැන් අපි යන්න තියෙන්නේ ඇවිදින මන්තිරුව ඔස්සේ. පයින් ඒ සොඳුරු සංචාරය. ඇත්තෙම මේ සොඳුරු සංචාරයක්. මේ වටපිටාව ඇත්තෙම අපිට මේ ඔහියේ සිට එද්දී ඒ වගේම මේ විශේෂිත සතුන් පිළිබඳව මේට ආවේනික සමනල්ලෝ මං කිව්වා වගේ ඉස්සෙල්ලා ඔය ශ්‍රී ලංකාවේ මේ හෝටන් තැනට ආවේනික පක්ෂීන්, ශිරපායින් මේ විශේෂ පිළිබඳව ලස්සන විස්තරයක් මේ යන තැනම තියෙනවා. ඒ වගේම තමයි ඔබ මේ පිවිසෙන්නේ තොරතුරු ගොන්නක් තියෙන ඉතා සුන්දර ස්ථානයකට. මේකට පිවිසුනහම ඔබ මේ සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම කාලය අරගෙන කියවන්න. අන්න ඒ නිසයි මම කිව්වේ ඔබ හෝටන් තැන්න මේ ස්වභාවික මම් පෙතට එනවා නම් ඔබ කාලය මේ දවසක්ම මේ හෝටන් තැන්නට වෙන් කරගෙන එන්න. මොකද මේවා අනිවාර්යෙන් ඔබ කියවන්න ඕනේ. එතකොට තමයි ඔබට තේරෙන්නේ මේ ලස්සන වැසි වනාන්තරය, වලාකුළු වනාන්තරය කොච්චර මෙහෙවරක්, කොච්චර මීදුම පිරුණ මේ වනාන්තරයෙන් වැස්ස නිෂ්පාදනය කරන්න, වලාකුළු නිෂ්පාදනය කරන්න කොතරම් දායකත්වයක් දෙනවද කියන දේ. ඒ දේවල් ඔබ මේ තැනට ඇවිල්ලා කියවන්නම ඕනේ. ඒ දැනුම ගන්නම ඕනේ. ඉතින් මම මේ දාන රූප රචනාවේ යම් යම් දේවල් ඔයාලට මම හිතනවා කියවන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ ආවේනික පක්ෂීන්, ඒ වගේම ආවේනික ලෙපර්ඩ්, ඒ වගේම මේ ඈත අතීතයේ මේ අලිපවා ඉඳලා තියෙනවා කියන එකට සාක්ෂි තියෙනවා ඔබට මෙම කෞතුකාගාරයට ඇවිල්ලා මේ කියවට පස්සේ. ඉතින් වලාකුළු වනාන්තර විනාශ වෙමින් පවතියත් මේ වලාකුළු වනාන්තරය අපි රැකගත යුතුයි. මේක අපේ උරුමයක්. ඉතින් ඔබ හෝටන් තැන්න දෙසට එද්දී ඔබට නැරඹෙන්න පුළුවන් ඉස්සෙල්ලාම පුංචි ලෝකාන්තය, බේකර්සැල්ල, ඒ වගේම ඔබ දුටුවා තවත් කඳු දෙකක් තියෙනවා ඔබට නරඹන්න. ඉතින් ඒ වගේ විශේෂ ලස්සන දේවල් තියෙනවා ඔබට නරඹන්න. ඉතින් අපි මේ රූප රචනාවෙන් ඔබට අද ගේනවා පුංචි ලෝකාන්තය දක්වා යන ගමන. ඉතින් නැවත ඊළඟ රූප රචනාවෙන් අපි ඔබට ගේන බලාපොරොත්තු වෙනවා පුංචි ලෝකාන්තයේ ඉඳලා ලෝකාන්තය, බේකර්සැල්ල, නිල්දිය පොකුණ, ඒ හරහා අපි නැවතත් මේ තැනට ආපු ගමන් මඟ. ඉතින් අපි ආරම්භ කරමු ඒ සොඳුරු සංචාරය. දැන් තමයි ගමනේ ආරම්භය. ගමන ආරම්භ කරන්න කලින් දෙස් විදෙස් අපි හැමෝවම පරීක්ෂාවට ලක් කරනවා. ඇත්තෙන්ම එය කළ යුතුයි. මොකද නැත්නම් මේ ස්වභාවික මේ
ලස්සන දේවල් වල ලස්සන හැමදාම රැකෙන්නේ නැහැ. ඉතින් ඒවා පරීක්ෂාවට ලක් කරලා මේ එන සංචාරකින් සියලු දෙනාම දැනුවත් කරලා මේ භූමිය තුලට යවන එක ඉතාමත් වටිනවා. ඉතින් මේ ප්‍රථම රාජකාරිය වෙන්නේ මේ අපි ගෙනියන සෑම මල්ලක්ම ඒගොල්ලෝ පරීක්ෂාවට ලක් කරනවා. මෙහිදී ඔයාලා මතක තියාගන්න ඕගොල්ලෝ ප්ලාස්ටික් බෝතල් ගෙනියනවා නම් මේකේ ඉස්සරහා ප්ලාස්ටික් බෝතලය කවර් කරලා තියෙන ඒ මුද්‍රණය ඔයගොල්ලෝ ගලවන්න. හැබැයි බෝතලේ ඔයගලන්ට ගෙනියන්න පුළුවන්. ඒ මුද්‍රණය ගලවන්න. ඒ වගේම දි รา පත් නොවන කිසිම දෙයක් ඔබට ඉදිරියට ගෙනියන්න බෑ. දි รา පත් වන ඕනම බෑග් එකක දාගෙන ඔයගලන්ට ගෙනියන්න පුළුවන් කෑමක් ඕනම දෙයක්. හැබැයි මං ඉස්සෙල්ලා ඔබලන්ට පෙන්නපු නියාමනයන් වල තියෙන දේවල් ගෙනියන්නත් බෑ. ඒ ඇරෙන්න ඔබට දි รา පත් වන බෑග් එකක දාගෙන ඔබේ කෑම ඒ වගේ දේවල් ගෙනියන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අතුල් වුණා හෝටන් තැන්න දෙසට. යමු මේ සොඳුරු සංචාරයට. මේ සොඳුරු සංචාරයේදී ඔබ මග දෙපස යද්දී ඔන්න දැන් ඔබට පේනවා ඇති කුරු වනාන්තරවල ස්වභාවයට ඔන්න ඔබ පිවිසුණා. ඇත්තටම එහෙම වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන දැඩි සුළඟට ඔරොත්තු දෙන්න තමයි මේ පරිසර පද්ධතිය සැකසීලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ජූනි මාසයේ වගේ ගත්තොත් පැයට කිලෝමීටර් 31ක පමණ වේගයෙන් සුළං හමනවා. ඉතින් මේ සුළං වලට දරා ගන්න පුළුවන් විදිහට මේ පොඩි කුරු වනාන්තර විදියට හැදිලා තියෙන්නේ මේ ගස් පොඩියට හැදිලා තියෙන්නේ අන්න ඒ නිසාවෙන්. ඉතින් මේ බලන්න මේ ජලය කොතරම් පිරිසිදුද. ඇත්තෙන්ම ඉතාමත් පිරිසිදු ජලය තමයි මේ තියෙන්නේ. මං කිව්ව ආකාරයට මේ ගස් සැකසීලා තියෙන මේ ජෛව විවිධත්වය බලන්න. ඉතාම ආවේනික හෝටන් තැන්නට ආවේනික සුවිශේෂී ජෛව විවිධත්වයක් මේ හැම තැනම තියෙනවා. මේ එකින් එකට යද්දී ඔයගලන්ට තේරෙනවා හැම වෙලෙම හරි අලුත් දෙයක්, අලුත් නැවුම් දෙයක් ඔයාලට දැක ගන්න ලැබෙනවා. එක ගත්තොත් අලුත් පැලෑටියක්, අලුත් මල් වර්ගයක් ඔබ කොහෙවත් දැකලා නැති, ඒ වගේම වෙනස් ස්වරූපයේ අලුත් සතෙක්, ඒ හැමදේම ඊටාම හෝටන් තැන්නට සුවිශේෂී වූ දේවල් තමයි මේ හෝටන් තැන්න ස්වභාවිකව පිහිටලා තියෙන්නේ. ඉතින් දැන් මෙතනට ආවට පස්සේ මං තීරු දෙකක් තියෙනවා. ඔබ වම් දෙසට යනවා නම් ඔබට කෙලින්ම පුංචි ලෝකාන්තයට ගිහිල්ලා ලෝකාන්තයට යන්න පුළුවන්. ඔබ දකුණු මන්තිරයෙන් යනවා නම් ඔබට ඉස්සෙල්ලාම හම්බෙන්නේ බේකර්ස් සැල්ල. දැන් ඔබට මං හිතන්නේ දර්ශනය වෙනවා පැහැදිලිව. ඔබ වම් පැත්තට ගියොත් පුංචි ලෝකාන්තය ඔබට කිලෝමීටර් 2.1කින් හම්බෙනවා. ඊට පස්සේ ලෝකාන්තය හම්බෙනවා. ඊට පස්සේ බේකර්ස් සැල්ල හම්බෙනවා. ඉතින් මෙතන ඉඳලා බේකර්ස් සැල්ලට කිලෝමීටර් 5.5ක් තමයි තියෙන්නේ. අපි තීරණය කරා අපි වම් පසින් ගමන ආරම්භ කරන්න. මොකද එතන හිටියා විදේශ සංචාරකයන් හසුරවන උපදේශකයන්. ඉතින් එයාලගේත් අදහස උනේ අපි වම් පැත්තෙන් යමු කියන එක. මොකද එතකොට අපිට අර ඉර උදා වෙලා මීදුමෙන් ලෝකාන්තය වැහෙන්න කලින් අපිට ලෝකාන්තය බලා ගන්න පුළුවන් කියන අදහස තමයි හැමෝගෙම තිබ්බේ. ඉතින් අපි ඒකත් අනුව අපිත් වම් පැත්තෙන් යන්න තීරණය කරා මේ මාර්ග දෙකේ. හැබැයි ඔබ දකුණු පසෙන් යනවා නම් ඔබට ඉස්සෙල්ලාම හම්බෙන්නේ බේකර්ස් සැල්ල. ඔන්න ඉතා අපහසු මාර්ගයකට තමයි දැන් පිවිසුනේ. ඉතින් ඒක ඒගොල්ලෝ කලින්ම සඳහන් කරලා තියෙනවා මාර්ගයේ යද්දී මාර්ගයේ අපහසුද පහසුද තැනිතලාද කන්දක්ද කොහොමද කියන වග. ඒත් අපි මේ පුංචි ලෝකාන්තයට යන ගමනේදී අපිට සිතුණු දෙයක් තමයි
අපි වම් පැත්තෙන් එන්නේ නැතුව දකුණු පැත්තෙන් ගියා නම් ඊටාම තවත් ලේසි කියන දේ මොකද ඔයගලන්ට අන්තිමට තේරෙයි. කියන්නේ ඊළඟ රූප රචනාවට යද්දි තේරෙයි අපි සෑම විටම කඳු නගින්න තමයි තිබ්බේ. මේ මුල් දියර හරිය බහින්න තිබ්බට ඊට පස්සේ ඊටාම වැඩි වශයෙන් කඳු නගින්න තමයි තිබ්බේ. ඉතින් ඔබ අනිත් පැත්තෙන් આવත් ඔබට කඳු බැහැගෙන යන එක මං හිතනවා මීටත් වැඩිය ලේසි වෙයි කියලා. ඉතින් ඒ නිසා මං හිතනවා ඔබ හෝටන් තැන්නට ඇවිල්ලා මේ මන්තිරු දෙකෙන් කොහෙන්ද යන්නේ කියන දේ හිතුවොත් ඔබ දකුණෙන් පටන් ගත්තොත් හොඳයි කියන දේ තමයි අපි තීරණය කරේ. ඉතින් ඔබට යන මග මේ වගේ තියෙනවා වැසිකිලි පද්ධතියක්. ඉතින් ඔබට එන මග තිබුණා තැන් දෙකක. ඊට පස්සේ හම්බෙන්නේ මෙතනදී පුංචි ලෝකාන්තයට කලින්. ඔන්න අපි ආවා කිලෝමීටර් 2.1කට පස්සේ මේ ලස්සන පුංචි ලෝකාන්තයට. බලන්න. ඒ හරිම ලස්සනයි. හරිම මනරම් මට කියා ගන්න බැරි තරම් ලස්සනයි. බලන්නේ සුන්දරත්වය, කඳු පන්ති, ඈත පෙරෙන මීදුම. ඇත්තට මං හිතන්නේ බලන්නේ අර ඈත පේන මීදුමෙන් වැසුණු ලස්සන දර්ශනය. ඇත්තම මේ නිසා වෙන්න ඇති මේ හෝටන් තැනට මීදුම් වනාන්තරය යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ. මොකද හෝටන් තැන්න වලාකුළු වනාන්තර ලොවේ ඉපැරණිම වනාන්තර වලින් පැවතෙන එන වනාන්තරයක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ බලන්න වලාකුළු ගමන් කරන ආකාර අපි ඊළඟ රූප රචනාවේදී මේ පිළිබඳව තව තවත් ඒ කියන්නේ ලෝකාන්තය මේ බේකස් සැලට යන මාර්ගය ඊට පස්සේ මේ නිල්දිය පොකුණ මෙන්න මේ අධීරයන් ටික ඉදිරි වීඩියෝ එකේදී අපිට අගෙන එන්නම්. එහෙනම් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගිහින් එන්නම්. අපි හැමෝම ලස්සන වීඩියෝ එකකින් සුබ දවසක්.